දකිනවා අපේ කණ්ඩායම හොඳ ආරම්භයක් දීලා තියෙනවා. ලකුණු 103කට විකට් දෙකක් අරගෙන මම හිතනවා විශාල ලකුණු ප්‍රමාණයක් රැස් කරගන්න හවස් කාලේ පුළුවන් වෙවි කියලා. මම හිතනවා හවස් කාලේ ලකුණු ප්‍රමාණය රැස් කරගෙන ධර්මපාල විද්‍යාලයට අවස්ථාව ලබා දෙවි කියලා මම හිතනවා ක්‍රීඩා කරන්න. ඒ වගේම විදුහල්පතිතුමනි මින් එහාට මේ රුහුණු මායා හටනේ ඔබගේ සැලසුම කෙබඳුද? මෙහි ඉදිරිය කෙබඳු වේද? මේක රුහුණු මායා හටන මේ වර්ෂයේ සත්කාරක පාසල අපේ විද්‍යාලය ලබන අවුරුද්ද සත්කාරක පාසල පන්නපිටිය ධර්මපාල ඒ වගේම අපි ලබන අවුරුද්ද වෙනකොට දැන් මේ අවුරුද්දේ අපි එක් දින තරඟය පවත්වන්නේ නැහැ. ලබන අවුරුද්දේ අපි මේ තරඟයට අමතරව එක් දින තරඟයක් අපි පැවැත්වීමට කටයුතු කරනවා. බොහොමත් ස්තුතියි විදුහල්පතිතුමනි. ඒ එකතු වූයේ රුහුණු මායා හඩන ගැන කෙටි පිළිසඳරකට අප විද්‍යාලීය විදුහල්පතිතුමන්. ඔබට බෙහෙවින් ස්තුතියි. අප මීළඟට එකතු කර ගැනීමට සූදානම් කෙටි පිළිසඳරකට රාහුල විද්‍යාලීය කණ්ඩායමේ නායක විහඟ කල්හාර. විහඟ, ඔබට මොකක්ද හිතෙන්නේ රාහුල විද්‍යාලයයි ඔබගේ ක්‍රිකට් දිවියයි හා තියෙනා වූ සම්බන්ධතාවය ගැන? අවුරුමයක් පාසල වෙනුවෙන් ක්‍රීඩා කරන අන්තිම වසර අවුරුදු 9 15 කියන්නේ පළමු කියන්නේ රාහුලේ තියෙන ප්‍රධානතම කණ්ඩායම අවුරුදු 5 නියෝජනය කරා. මේ පස්වන වසරේ ක්‍රීඩකයෙක් හැටියට